ලෝකෙ ගොඩක් දෙනා පාවිච්චි කරන ජංගම දුරකථන ගැන කතා කරද්දී ඔයාගේ මතකයට එන නමක් තමයි ස්ටීව් ජොබ්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ Apple සමාගමේ නිර්මාතෘ. එයා ගැන ගොඩක් කතා අහලා තියෙනවා. ඔයා දන්නවද 1985 Apple සමාගමේ නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස් ඒ සමාගමෙන්ම දානවා එළියට. ඉතින් එක්තරා අවස්ථාවක මාධ්‍යවේදියෙක් අහනවා ඔයාට මොකද හිතුනේ? ඔයා නිර්මාණය කරපු ආයතනයෙන් ඔයාට එළියට යන්න උනාම. ස්ටීව් ජොබ්ස් දෙන්නේ කවුරුවත් හිතන්නේ නැති උත්තරයක්. ස්ටීව් ජොබ්ස් කියනවා ඔව් ඒක ඇත්ත. ඔයාට හිතන්න පුළුවන් මට ලොකු වේදනාවක් ඇති වෙන්නේ නැති කියලා. හැබැයි ඇත්ත කතාව තමයි මට ඒ වෙලේ දැනුනේ සාර්ථක වෙච්ච මිනිස්සුගේ තියෙන වගකීම් සහ බර කියන කාරණයෙන් මම නිදහස් වෙලා අර නවක ආරම්භයකගේ තියෙන නැත්නම් නව ව්‍යවසායකකගේ තියෙන ඒ සැහැල්ලු බව, ඒ නිර්මාණශීලීත්වය, ඒ එනර්ජි එක මට ආව කියලා. වගේ ජීවිතේ මේ වගේ හැල හැප්පීම ඔයාටත් වෙන්න පුළුවන්. අපිට මේ ජීවිතේ වෙන දේවල් වෙනස් කරන්න බෑ. හැබැයි මේ ජීවිතේ වෙන කාරණා සම්බන්ධව ඔයා ගන්න ඇක්ෂන්ස් නැත්නම් ඒවට ඔයා ප්‍රතිචාර දක්වන ආකාරය ඔයාට වෙනස් කරගන්න පුළුවන්. හැම වෙලේම තමන්ගේ ජීවිතේ සිදුවෙන සිදුවීම් දිහා ඉතා පොසිටිව් විදියට, ධනාත්මක විදියට බලලා තමන්ගේ ජීවිතේ සාර්ථක විදියට ගොඩනගා ගන්න. ස්ටීව් ජොබ්ස් කියන්නේ ගොඩක් අයට හොඳ ආදර්ශයක්.